හයි කොහොමද ඔයාලට මේ වීඩියෝ එක වලට බලාගන්න පුළුවන් අපි ආපහුව බලන්න ගියපු ගමන. ඉතින් ලැබුණු පොඩි නිමාඩුවේ අපි හදිසියෙන් ප්ලෑන් කරගත්ත දෙයක් තමයි මේක. ඉතින් එදා පොය දවසක්. ඉතින් අපි උදේම පිටත් වුණා යාපහුවට යන්න. ඉතින් අපි අනුරාධපුර ස්ටේෂන් එකෙන් ටිකට් අරගෙන මහව දුම්රිය ස්ථානය කරා තමයි මේ යන්නේ. ඉතින් ඔයගොල්ලොත් යාපහුව බලන්න එනවනම් ඔයගොල්ලන්ට එන්න ක්‍රම කීපයක් තියෙනවා. ඔයගොල්ලෝ බස් එකේ යනවා නම් ඔයගොල්ලන්ට තලදාගමින් බැහැලා එන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ ට්‍රේන් එකේ යනවා නම් අපි වගේ මහවට ඇවිල්ලා එතනින් තියෙනවා යාපහුවට යන බස්. ඒ බස් එකට එන්න පුළුවන්. හරි ඉතින් අපි උදේට කාලා ආවේ නැහැ. දැන් අද පොය දවසක් නිසා මේ කඩ වහලා අපි යනවා මේ කඩයක් හොයාගෙන. හරි ඉතින් දැන් කෑම අරගෙන බස් එක යනකම් ඉන්න කට්ටියක් බස් එකේ ඉන්න අපි කෑම ගන්නවා. ඒගොල්ලන් බස් එකට සතරේ ඉන්න. ඔන්න ඉතින් අපි දැන් මහවින් බස් එකක නැගලා ඉතින් යාපහුවට ආවා. ඉතින් ඉක්මනින් එන්න පුළුවන් ගමනක්. ඔයගොල්ලොත් ඇවිල්ලා බලන්න. අර උඩ යන්නගෙන දැන් සල්ල මගක්ෙන් පහලට වහ නැහැ. ආයනට ඔව් ඉතින් යාපහුව රාජධානය කියන්නේ ලංකාවේ 4 වෙනි රාජධානිය. හරිද? දැන් අපි මේ ඉන්නේ 4 වෙනි රාජධානිය ලංකාවේ. ඉතින් මේක ඇත්තටම ඔයගොල්ලන්ට පේනවද නෑ මේ පොඩ්ඩක් කර මායා ඉන්කා වගේ ඒ වගේ ස්වරූපයක් වයිබ් එකක් තියෙන. හරිම ලස්සනයි. අපේ කට්ටිය ඉතුරු කට්ටිය ආවට පස්සේ උඩට යන්න බලාපොරොත්තු වෙනවා. අපේ මේ සල්ලා ඉන්න එයාට දැන් පැයෙන් උඩට බහැලා නගින්න ඕන. නෑ උඩට බහැලා නගින්නේ උඩට ගිහින් ආයෙ වහින්න. නෑ පැයෙන් ගෙදර යන්න තමයි ඉන්නේ. මේගොල්ලෝ ඉතින් පරක්කු වෙනවා. මේ ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් නේ උඩට ආවට පස්සේ කොහොමද පේන්නේ කියලා. ඉතාමත් ලස්සනට පේනවා. කනගාටුවට කාරණේ තමයි උඩට එනකොටස් ගත්ත වීඩියෝස් තාක්ෂණික දෝෂයන් නිසා නැති වෙලා තියෙන. ඉතින් බොහොම කනගාටුයි ඒ පිළිබඳව. නැත්තම් ඔයගොල්ලන්ට මීට වඩා
දිග වීඩියෝ එකක් කියන්න තිබ්බා කොහොමද අපි උඩට ගියේ කියන එක ගැන. හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ යාපහුව ගමන අවසන් වුණේ. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඉතින් බීම වීදුරුවක් බීලම අපි නැවත යන්න පිටත් වුණා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු.